නිදාගන්නම් කියලා ඇඳට ගියාට නිින්ද යන්නේ නැතුව එහාට මෙහාට පෙරලි කාලය ගත කරනවා. ඒ විතරක් නෙවෙයි. ඇස් දෙක පිය වෙලා හැබැයි මේ මනසේ මොලේ සිතුවිලි ලක්ෂ ගාණක් කෝටි ගාණක් පිරීලා කරදර කරනවා. එතකොට මේ නිින්ද නොවන තත්ත්වය මේ ඉන්සෝම්නියා වගේ තත්ත්වයකදී හුඟක් වෙලාවට මම කලින් වීඩියෝස් වලදී කතා කරා වගේ මේ මානසික ඇති වෙන අධික මානසික ආතතිය මේ හයි මෙන්ටල් ස්ට්‍රෙස් එක වගේම ඊට ඕවර් තින්කින් මේ ඕනට වැඩි දේවල් සිතන එක ඕවර් ජෙනරලයිසින් මේ වගේ සංජනන විකෘතිතා සහිත සිතුවිලි රටාවන් මම කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා. මෙන්න මේ වගේ දේවල් හින්දා අපේ මොලේ නින්දට ගියාට මොලේ තියෙන ඊ타ත්ම උද්දීපනයට ලක් වෙච්ච අවස්ථාවක්. මොලේ නිකන් බැබලෙනවා, දිලිසෙනවා. හරි මොලේ නිදාගෙන නැහැ. මොලේ අවදි වෙලා ඉන්නේ. අපි මේකට කියනවා හයිපර් අරවුසල් තත්ත්වයක් කියලා. දැන් මෙහිම මොලේ උද්දීපනය වෙලා තියෙනකොට කොහොමද නිින්ද හැදෙන්නේ? ඉතින් මම ඔය අටුවා ටීකා ටිප්පණි නැතුව සරලව කෙටියෙන් මෙයාලා වෙන් කරන කාලයට බොහෝම සාධාරණයක් කරන විදිහට මම කියලා දෙන්නම් මාත් එක්ක තෙරපි සෙෂන්ස් වලට එන. මොකද මම වෘත්තියෙන් මනෝපදේශකවරයෙක්, චිකිත්සකවරයෙක්, ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල කිහිපයකම කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කටයුතු කරනවා. ඉතින් මාත් එක්ක මගේ සැසි වලට එන පිරිස් වල භාවිතා කරන පොදුවේ භාවිතා කරන සයිකෝതെරපි මනෝ චිකිත්සන ක්‍රම කීපයක් ඉක්මනට කියලා දෙන්න. හරි. ඒතර මුදලක් ගෙවලා වෙන් කරලා ගන්න දැනුම මම ඔයාලට මේ නොමිලේ කියලා දෙන්න යනවා. දැන් මේක කියලා දෙන්න කලින් මුලින්ම අපි තේරුම් ගන්න ඕන එකක් තමයි ඇයි මෙහෙම වෙන්නේ? දැන් මේ ඇයි හොඳට ඉන්න මිනිස්සුන්ට නිින්ද යන්නේ නැත්තේ? මේකේ ගැඹුරු කාරණා කීපයක් තියෙනවා. වීඩියෝ එක අන්තිමේට මේ ටික කියන්නම්. ප්‍රධාන විදියට බලපාන කාරණා දෙකක් මම කියන්න. මොකද මේක පොදුවේ කරන වීඩියෝ එකක් නේ. එතකොට මේ වැඩිපුරම මේ නිින්ද යන්නේ නැත්තේ පළවෙනි එකම තමයි මේ blue light and cortisol effect එක. මේ අපි භාවිතා කරන හුඟක් ජංගම දුරකථන වල තියෙන ස්ක්‍රීන් එක. එතකොට මේ කම්පියුටර් එකේ තියෙන ස්ක්‍රීන් එක මේ තිරයන් හුඟක් වෙලාවට නිකුත් කරන්නේ නිල් පැහැයට හුළු ආලෝකයක්. මේ ආලෝක කිරණ වලින් අපේ මොලේ තියෙන මේ කෝටිසෝල් ලෙවල් එක, මේ කෝටිසෝල් කියන හෝමෝනේ ලෙවල් එක වැඩි වෙලා අපිව උද්දීපනයකට ලක් කරනවා. අපිව අවදියෙන් තියනවා. මොකද මේ ආතතියත් එක්ක නිෂ්පාදනය වෙන හෝමෝනයක් විදියට හුඟක් වෙලාවට අවදියෙන් තියන්න. මොකද දැන් ඔයා ඉන්නේ බොහොම ආතතිකාරක තත්ත්වයක් කියන එක තමයි මොලේ හඳුනාගෙන තියෙන්නේ. මේක මේ පිබිදීම, මේ අවදිවීම කියන එක මේ නිල් පාට කිරණත් එක්ක සිද්ධ වෙන. ඒතර බහුතරයක් නාවේ මේ වෙනකොට වර්තමානයේදී බොහෝ දෙනා මේ නින්දට කලින් පෙර පුහුණුවක් නැහැ. Tamanගේ දුරකථනය මේ ස්ක්‍රීන් වලට තියෙන අවකාශය අඩු කරගෙන පුහුණු වෙන්න. ඒ නිසා මේ තත්ත්වය එන්නෙම වැඩි වෙනවා. එක කාරණාවක්. ඊළඟ දේ තමයි මේ අපි මේකට කියනවා මේ unfinished busyness loop එකක්. ඒ කියන්නේ මේ කාර්ය බහුලත්වයේ චක්‍රයක් වගේ දෙයක් හුඟක් මිනිසුන්ගේ පුරුදු පුහුණු වෙලා තියෙනවා. දැන් හුඟක් වෙලාවට ඔය උපදේශන සැසිවලදී මට හමු වෙනවා සර් මම රෑ 12ට නිදා ගන්න යනවා. රෑ 12න් පස්සේ නිින්ද යන්නෙම නැහැ නේ කියලා. හේතුව තමයි ඔයා බිසිනස් ලූප් එකකට අහු වෙලා ඉන්නේ. මොකක්ද මේ බිසිනස් ලූප් එකක් කියන්නේ? ඔයා ඔගේ මනස පුරුදු වෙලා තියෙන, මනස ට්‍රේනින් වෙලා තියෙන රෑ 12 වෙනකොට මේ 12 දී ටයිම් එකේ ඉඳන් ඕවර්තින්ක් කරන්න. අනවශ්‍ය දේවල් දිගට හිතන්න, මතක් කරන්න, Tamanට වැරදිච්ච දේවල්, එක්කෝ හෙට දවසේ වෙන්න තියෙන දේවල්, අනාගතේ වෙන්න තියෙන දේවල් කල්පනා කරන ට්‍රැප් එකකට වාගේ මොලේ පුරුදු කරවලා තියෙන්නේ. හැමදාම රෑ 12 වෙන ටයිම් එකේදී ඉන්න රට වැඩක් නැහැ. ඒ රටේ රෑ 12 වෙන ටයිම් එකේදී මේ විදිහට හිතන චක්‍රයකට පුරුදු කරවන්න. ඉතින් මේ ලෝකේ ප්‍රධාන විදිහට ඔන්න ඔය කාරණා දෙක වැඩ කරන හින්දා උගක් වෙලාවට මේ නිന്ദ ආශ්‍රිත විශාල ගැටලු රාශියක් පැන නගිනවා. ඊට අමතරව ඇතැම් මානසික ලෙඩ රෝග තත්ත්වයන් වලදී mental illnesses, mental conditions වලදීත් මේ වගේ දේවල් පෙන්නනවා. මේක ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕන. ඒක මම මේ වීඩියෝ එක අන්තිමේටම කියන්නම් වැදගත් කොටසක්. එතකන් අපි ඊළඟ කොටසට යමු. දැන් මේකත් එක්ක මට ඊළඟට කියලා දෙන්න ඕනේ psychological techniques, මේ මනෝවිද්‍යාත්මක ක්‍රම, මනෝ චිකිත්සන ක්‍රම, psychotherapeutic techniques මොනවද මේ නිින්ද හරි ඉක්මනට කෙටි කාලීනව මේ නිින්ද ගොඩ නගා ගන්න අපිට භාවිතා කරන්න පුළුවන් මනෝවිද්‍යාවේදී හොඳට හම්බෙන ප්‍රායෝගික ක්‍රමෝපායන්. මම මේ වගේ ක්‍රම බොහෝ දෙනා එක්ක මම මෙයා කියලා දීලා තියෙනවා. මගේ උපදේශන සැසිවලදී, චිකිත්සන සැසිවලදී පුරුදු පුහුණු කරලා තියෙනවා. ඊටාත්ම සාර්ථක ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඉතින් එහෙම දේවල් මම අද 4ක්
කියලා දෙන්නම්. හරි. පළවෙනිම එක තමයි මේ cognitive shuffling. ශෆල් කරනවා. cognitive shuffle එකක්. ඒ කියන්නේ මනසේ චින්තනයේ නිකන් අපි හිතන සිතුවිලි රටාව අපි ශෆල් කරනවා, අවුස්සනවා. මනස ඇවිස්සීමකට, මනස වෙන මාවතකට යොමු කරන්න පටන් ගන්නවා. මෙන්න මේ ක්‍රියාකාරකමත් එක්ක අපේ මනසේ ඒකාග්‍ර යොමු වීම වෙනත් පැත්තකට යොමු වෙලා අපිට පුළුවන් වෙනවා ඒ තුලින් අපි කනගාටුවට ලක් වෙන, හෙට දවසේ මොන හරි දුක් වෙන දේවල් වලින් අයින් වෙලා මනස පුහුණු කරන්න බොහොම බලවත් විදිහට හොඳ සැහැල්ලු නින්දකට. ඉතින් මේක බොහොම සාර්ථක. කියන්නේ බල සම්පන්න බ්‍රේන් හැක් එකක්. මොලේ හැක් කරන එක, මොලේ හයිජැක් කරන එකක්. මොලේ නිකන් අපි මොලේ රැවටීමකට භාජනය කරලා වගේ මේ දේ සිද්ධ කරන්න පුළුවන් වෙනවා. කරන ටෙක්නික් එක මේකයි. මේ කොග්නිටිව් ෂෆල් එකක් කරන සරලම ටෙක්නික් එක. දැන් ඔයාලට නිින්ද යන්නේ නැතුව වගේ එනකොටම ඔයාලට හිතන්න පුළුවන් මොකක් හරි අකුරක්. හරි සිංහල ශබ්දකෝෂය, හරි ඉංග්‍රීසි ශබ්දකෝෂය, මොනවා හරි ජපන් හරි ගමක් නැහැ, මොනවා හරි අකුරක් හිතන්න බලන්නට. අපි හිතමුකෝ මම ඉංග්ලිෂ් වල තියෙන මේ හෝඩියේ තියෙන ඒ අකුර ගන්නවා. ඇල්ෆබෙට් එකේ තියෙන. දැන් ඒ අකුරෙන් තියෙන වචන. ඒතකොට මම හිතනවා ඒ අකුරෙන් ඈන්ට් කියලා කියනවා කෝඹියාට, ඇක්ස් කියලා මොන රෝකට කියනවා, ඊට පස්සේ ඇපල්, හරි ඊට පස්සේ ඔන්න ඔහම මොකක් හරි. හරි ඒ අපි තෝරාගන්න අකුරකින් තියෙන දේවල්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් යම් කිසි වචනයක් හිතන්න. දැන් අපි හිතමුකෝ මම එකපාරටම හිතනවා අහස කියලා හිතනවා. අහස කියන වචනේ පළවෙනි මුල් අකුර ගන්නවා අයන්න. අයන්නෙන් තියෙන අනික් ඒවා ආහාර, ආදරය, ඔන්න ඔය විදිහට මේ අපි දැන් මෙතනවත් බලන්නකො විනාඩි ගානකට හරි මමත් හිර වෙනවා හිතන්න. ඒ විදිහට වචනයක් හිතුවා, ඒකේ මුල් අකුරට ගියා, ඒකෙන් යන්න පුළුවන් ඒරියාස් වලට යනවා. ඒතකොට මෙතන කොග්නිටිව් ෂෆල් එකක්. අපි හිතන චින්තනයේ නිකන් හුවමාරු වීමක්, ඇවිස්සීමක් වගේ වෙනවා. එන්න අවධානය වෙනතකට යනවා. නිින්ද කියන එක ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා මේක. මොකද අර දිගටම සිද්ධ වෙන කනගාටු වීම අපිව අවුස්සනවා, අපිව විනාශ කරනවා. ඔය පළවෙනි ටෙක්නික් එක. දෙවෙනි ටෙක්නික් එක මේකට අපි කියනවා මේ මිලිටරි ස්ලීපින් මෙතඩ් එක. කියන්නේ මේ හමුදාවේ බොහෝ වෙලාවට මේක USA ඇමරිකාවේ හමුදාවේ ඉන්න මරයින් සෝල්ජර්ස්ලා පුරුදු කරන්න මේ ඕනම අවස්ථාවකදී නිින්ද කියන එකට යොමු කරවන්න. මොකද අපි දන්නවා සෝල්ජර් කෙනෙක්ගේ සෙබළෙක්ගේ ජීවිතය ගත්තොත් සැප පහසු නිින්දක් නෙවෙයිනේ. සමහර විට කැලෑවේ ගල්තලාවක බොහොම අපහසුවෙන් ලබා ගන්න නිින්දක්. ඒතකොට මෙතනදී මේ අපහසු අවස්ථාවේ පවා හොඳ සෞඛ්‍යමත් නිින්දක් ලබා ගන්න පුහුණු කරන ටෙක්නික් එකක්. එතන මේ මිලිටරි ස්ලීපින් මෙතඩ් එකේදී පළවෙනි දේ තමයි ඔයාගේ මේ නළලේ ඉඳන් යටිපතුලේ ඇඟිලි දක්වා තියෙන සියලුම මාංශ පෙහි ක්‍රමානුකූලව මුලින්ම මූණේ, බෙල්ලේ, උරහිසේ මේ විදිහට මුළු ඇඟේම මාංශ පේශි ක්‍රමානුකූලව ටිකෙන් ටික සැහැල්ලු කරනවා. සැහැල්ලු කරලා ඔයා S2 පියාගෙන හොඳට ඔයාගේ හිතට කියනවා මම ඉන්නේ බොහෝම සැප පහසු මෙත්තක අඳුරු කාමරයක හරීම සැහැල්ලුවෙන් පුදුමාකාර සැහැල්ලුවක් තියෙනවා. ඔන්න ඕක බොහෝම සැහැල්ලුවෙන් කියනවා. ඕක හිතනකොට ආයේ හිතට වෙන සිතුවිලි එනකොට නෑ මම ඉන්නේ මෙතන. මෙහෙම සැහැල්ලුයි. හරි. ආයේ වෙන සිතුවිලි එනකොට නෑ මම ඉන්නේ සැහැල්ලුවෙන් මෙන්න මෙහෙම තැන. හරි හොඳට මාංශ පේශි සැහැල්ලු කරලා මේක හිතනවා. නිතර හිතනවා. අර වෙන සිතුවිලි එනවා නිින්ද යන්නේ නැති වෙන්න වෙන කරදර කරන දේවල් එනකොට අරක බලෙන් හිතන්න පටන් ගන්නවා ටික. ඔන්න ඔහම හිතනකොට ඔබ දන්නේ නැතුවම ටිකෙන් ටික නිින්ද හොඳට යන්න පටන් ගන්නවා. ඉතින් ඕක හොඳ ටෙක්නික් එකක් ඔය විදිහට කරන්න. ඊට පස්සේ තුන්වෙනි ටෙක්නික් එක 478 breathing ටෙක්නික් එක. මේ හුස්ම ගන්න අභ්‍යාස. මොකද මේ නිින්ද සහ හුස්ම අතර මහ විශාල සම්බන්ධතාවයක් තියෙනවා. හරි අපේ හුස්ම සැහැල්ලු වෙනකොට මේ නිින්දත් ඔටෝමැටික්ලි ඇති වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් 478 ටෙක්නික් එක කියලා කියන්නේ ඔයා හුස්ම ගන්නවා තප්පර 4ක්. 1 2 3 4 කියලා 1 2 3 4 කියලා ඔහොම හුස්ම ගන්නවා. ඊට පස්සේ 7 වෙනකන් අංක 7 වෙනකන් හොඳට හුස්ම තියාගෙන ඉන්නවා තප්පර 7ක්. 1 2 3 4 5 6 7 කියලා
හොඳට හුස්ම තප්පර 7ක්. දැන් මම තප්පර 7කට වැඩි කිව්වා. ඔයාලා තප්පර 7ක් හුස්ම තද කරන් උතර තියාගෙන ඉන්න. ඊට පස්සේ හුස්ම රිලීස් කරන්නේ තප්පර 8ක් ඇතුළත. 1 2 3 4 ඔන්නෝම ගණන් කරලා තප්පර 8ක් ඇතුළත හුස්ම හිමීට රිලීස් කරනවා. 4ක් ගන්නවා, 7ක් තියා ගන්නවා, 8ක් රිලීස් කරනවා. තප්පර 4ක් හුස්ම ගන්නවා, තප්පර 7ක් හුස්ම තද කරගෙන තියාගෙන ඉන්නවා. තප්පර 8ක් 1 2 3 4 5 6 7 8 කියලා හිමීට ක්‍රමානුකූලව මේ හුස්ම පිට කරනවා. මේකෙන් අපේ බොඩි එක හුඟක් සැහැල්ලු වෙලා නිින්ද ඇති වෙන්න හේතු වෙන කාරණා ඇති වෙන්න පටන් ගන්නවා. අවසාන කාරණාව 4 වෙනි ටෙක්නික් එක තමයි මේ thoughts dumping. ඒ කියන්නේ මේ අපිට පැන නගින සිතුවිලි දැන් නිින්ද යන්නේ නැතුව රෑ 12 වෙනවා, පාන්දර 1 2 3 වෙනවා. සිතුවිලි ගොඩාක් ඇවිත් කරදර කරනවානේ. දැන් මේ වගේ වෙලාවකට මේ සිතුවිලි ටික සැහැල්ලු කරන්න අපිට මේ thoughts dumping එහෙම නැත්නම් මේ සිතුවිලි ලියන ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. සරලම දේ තමයි මම කලින් වීඩියෝස් ගොඩක කතා කරලා තියෙනවා මේ ටෙක්නික් එක විවිධ ඔය ඕවර් තින්කින් වලදී වගේ සිතුවිලි ජර්නලින් කරන එක. වැඩි මොකුත් අමුතු දේවල් කරන්න ඕනේ නැහැ. ඔයා පොතක් තියාගන්න. මේ පොත අරන් ඔයාගේ හිතට එන සිතුවිලි ඔක්කොම එහෙම ලියන්න. නෝමලි ලියන්න. ආයේ විශ්වයට ස්තුතියි අරක වෙන්න ඕය පටල ගන්න එපා. හිතට එන සිතුවිලි නොහෙ ලියලා දාන්න. නිකන් ලියලා දාන්න. හරි. වැඩි ඕක සංකීර්ණ විදිහට හිතන්න එපා. මොකද්ද මෙතනදි වෙන්නේ? අර අපේ ඔළුවේ මේ වෙනකොට ගොඩනගාගෙන අපේ ස්ටෝ කරගෙන ඉන්න, ගබඩා කරගෙන ඉන්න සිතුවිලි එන්න නැති වෙලා අඩු වෙලා යනවා. ඒකට හිතන්න දේවල් නැහැ. හිත බොහොම සැහැල්ලුයි. දැන් මේ thoughts dump එක කරන්න ඕනේ හුඟක් වෙලාවට අර මං කිව්වේ අර මේ අපේ මනස මොලේ හයිපර් අරවුසල් එකක් ඉන්න මොලේ උද්දීපනය වෙලා තියෙන්නේ කියලා. දැන් නිින්ද යන්නේ නැති වෙනකොට අයියෝ අදත් නිින්ද යන්නේ එපා වෙනවා කියලා කල්පනා කර ඉන්නවානේ. ඔය කල්පනා කරන සිතුවිලි වල ඉනම් මේ පොතේ ලියන්න. දැන් ඔයාලට කරන්න වැඩක් තියෙනවා නිින්ද යන්නේ නැති වෙනකොට. ඔන්න ඔතනින්ම විශාල සැහැල්ලුවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය ටෙක්නික්ස් 4 කරලා බලන්න අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඒ සාර්ථකත්වයත් එක්ක ඇවිල්ලා කමෙන්ට් එකකුත් එකතු කරන්න මේ ටික වැඩ කරාද නැද්ද කියන එක. සතියක් විතර ওই ටෙක්නික්ස් ටික හොඳට පාවිච්චි කරලා බලන්න. දවස් 3ක් වගේ යනකොට ඇත්තනම හොඳ ප්‍රතිඵල එන්න පටන් ගන්නවා. පළවෙනි දවසේම වගේ ලොකු රිසල්ට් එකක් එන්නේ නැති. දවස් 4ක් 5කට විතර පස්සේ හොඳ රිසල්ට් එකක් එන්න පටන් ගන්නවා. දවස් 14ක් 21ක් ඇතුළත බලන්න නිින්ද හොඳටම ඇති වෙන්න පටන් ගයි. ඉතින් මේ වගේ දේවල් මෙහෙම දවස් 21ක් මාසයක් විතර try කරලත් යටලුකාරී නම් ඔයාලට පුළුවන් මාත් එක්ක යම්කිසි උපදේශන සැසියක් තෙරපි සෙෂන් එකක් වෙන් කරගන්න. ඊට අමතරව මම අර මුලින්ම කිව්වා වගේ මේ විශේෂ කාරණාවක් කියන්න ඕන. ඒක තමයි සමහර මානසික ආබාධ වලදී මානසික ලෙඩ රෝග තත්ත්වයන් වලදී අධික ආතති තත්ත්වයන් වලදී බර්න් අවුට්ස් වගේ කන්ඩිෂන්ස් වලදී වගේම මෙන්ටල් කන්ඩිෂන්ස් මානසික තත්ත්වයන් වලදී විශාල බිඳ වැටීම් වලදී මේ නිින්ද ආශ්‍රිතව ගැටලු ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තැන්වලදී සමහර වෙලාවට මම මේ කතා කරපු ටෙක්නික්ස් 4න් එකක්වත් වැඩ කරන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ වගේ වෙලාවකදී මානසික වෛද්‍යවරයෙක්ගෙන්, මානසික උපදේශකවරයෙක්ගෙන්, මානසික චිකිත්සකවරයෙක්ගෙන්, මනෝවිද්‍යාඥයෙක්ගෙන් මෙන්න මේ කියන අංශ ගණනාවකින් ඔයාලට විශාල සහායක් අවශ්‍ය වෙනවා මේ නිින්ද ගුණවත්ව බලවත්ව හදාගන්න. ඉතින් මේ වගේ ගැටලුකාරී තැනකදී මූලිකව මේ වගේ තැනක් හැදෙනවා වගේ දැනෙනකොටම ඔයාලට පුළුවන් නම් මම හරි ඔබට පහසුකමක් තියෙන ඕනෑම කවුන්සලර් කෙනෙක්, තෙරපිස්ට් කෙනෙක් හමු වෙලා ඒ සම්බන්ධව ලබා ගන්න ඕන මනෝවිද්‍යාත්මක උපදේශනය, මනෝවිද්‍යාත්මක චිකිත්සනය වගේ දේවල් යොදාගෙන මේ නිින්ද බොහොම විද්‍යාත්මක විදිහකට ගොඩනගා ගන්න. ඒක ඔයාලට හොඳ ප්‍රතිකාරයක් වෙයි. සාර්ථකව මේ නිින්ද ආශ්‍රිතව ගැටලු අවසන් කරගන්න. ඉතින් ඔය කාරණා ටික තමයි බොහොම සරලව කියලා දෙන්න ඕනේ. ඉතින් බොහොම ස්තුතියි මේ වෙනස් කරන සිතුවිලි සමග ආකල්ප එකතු කරන තිත YouTube නාලිකාව සමග එකතු වුණාට. ඉතින් වීඩියෝ එක වටින තව කවුරු හරි කෙනෙකුට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ මානසික සෞඛ්‍ය මේ සම්බන්ධ දැනුම ලබා ගන්න අපි subscribe කරලා තියාගන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් බොහොම ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. ඒක ඔබට ආයුබෝවන්.